බයිබලයේ පුරාම තිබෙනවා පවුල් උපතිපොත පටන් ගන්නෙ පවුලකින් ආදම් සහ ඒව ඒ වගේම අලුත් ගිවිසුම පටන් ගන්නෙත් පවුලකින් එලිසබෙත් සහ සකරායස් කියලා දෙන්නෙක් ඉන්නවා එයාගේ පුතාගේ නම යෝහාන් ඊළඟට මරියතුමී සහ යෝසෙප්තුමා කොහොමද දන්නේ විවාහ වුණේ මොකද හිතන්නේ kapua.com ගිහිල්ලා විවාහ වුණාද නැත්තම් ලිඳ ළඟදී හම්බ වෙලා හාද බැඳගත්තද කොහොමද හිතලා තියෙන්නේ යෝසෙප්තුමාට නැත්තම් යෝජනාවක් කරාද එහෙම නැත්තම් FB එකේ හම්බුණාද මොකද හිතන්නේ මරියතුමීට කොහොමද යෝසෙප්තුමා හම්බුනේ ඒ කාලේ ලිඳ ළඟ හරිම අවශ්‍ය තැනක් වතුර ගැනීම අවශේෂ කාරණාව විශේෂ කාරණාව තමයි පිරිමි ළමයින්ට ගෑන් ළමයි බලන්න පුළුවන් වුණ එකම තැන වතුර අදින්න ආපු වෙලාවේ වතුර ගෙදර ගෙනියන්න ආපු වෙලාවේ ඉතින් තමයි කොහොම හරි ඒ දෙදෙනාට දැනුණා එකිනෙකා තුල දෙවියන් වහන්සේ තැබූ ෂේප් එක ව්‍යුහය හැඩය සරිලනවා කියලා. එහෙමයි විවාහයක් වෙන්නේ. සාමාන්‍යයෙන් ගෑන් ළමෙක් අවුරුදු 18 පහු වෙනකොට ඒ ගෑනු ළමයා තුල දෙවිඳුන් තබා තිබෙන ව්‍යුහය හැඩය ස්වරූපය ඇයට දැනෙන්න පටන් ගන්නවා. දැන් පොතුයි පෑනුයි අරන් ආවද මේ ටියුෂන් පන්තියට ළමයි? ඔව් සභාවට එනකොට පොත අරන් එන්න ඕන, පෑන අරන් එන්න ඕන, බයිබලය අරන් එන්න ඕන, හදවත අරන් එන්න ඕන, ඔලුවට තට්ටු කරලා කියන්න මොලේ අරන් එන්න ඕන. ළඟ ඉන්න කෙනාට කියන්න සභාවට එනකොට තට්ටු කරලා කියන්න සභාවට එනකොට මොලේ අරන් එන්න ඕන. මොලේ බ්‍රිලියන්ට්ම වෙලාව උදේ සභාවට එන වෙලාව. සතිය පටන් ගන්න ඉරිදා දවසේ. සඳුදා දවසේ නෙමෙයි ළඟ ඉන්න කෙනාට කියන්න සතිය පටන් ගන්න ඉරිදා දවසේ. ඔව් රෙදි හොදන්න ඕන නම් විනෝද ගමනක් යන්න ඕන නම් නිවාඩු ගන්න ඕනේ සඳුදා. ඉරිදා එන්න ඕන සභාවට ළඟ ඉන්න අයට කියන්නේ ඉරිදා එන්න ඕන සභාවට ඉරිදා එන්න ඕන සභාවට ඉරිදා සභා රැසීම අත්හැරීම අනන්තරීය පාප කර්මයක් කියලා ළඟ ඉන්න කෙනාට කියන්න. ඒක තේරෙන්නේ නැහැ ගොඩක් තරුණ අයට ඒක අම්මා තාත්තගෙන් අහගන්නේ වචනේ අර්ථය මොකක්ද කියලා. ඉතින් මේ මරියතුමී තුල තිබුණු දෙවියන් වහන්සේ ඇය තුල තිබුණු හැඩය ඇයට සරිලන පුද්ගලයා පිළිබඳ හැඩය ඔබ තුල දෙවියන් වහන්සේ තබා තිබෙනවා. ගෑන් ළමයෙකුට ඒක දැනෙන්නේ අවුරුදු 18 හරහා යනකොට පිරිමි ළමයෙකුට ඒක දැනෙන්නේ පිරිමෑ සාමාන්‍යයෙන් ගෑනුවට ටිකක් කාටවත් කියන්න එපා ගෑනුවට වඩා පිරිමෑ ටිකක් මෝඩයි. ඒ නිසා ඒක දැනෙන්නේ අවුරුදු 21 විතර වුණාට පස්සේ තමයි. ඒ නිසා අවුරුදු 21 වෙනකම් විතර ඔබට හරියන ගෑන් ළමයාගේ හැඩේ කොයි වගේද කියලා දෙවියන් වහන්සේ තබා තිබෙන්නේ ඔබගේ හදවතේ. ඒ නිසා ගෑන් ළමයාගේ හැඩය Snapchat එකෙන් සහ Instagram එකෙන් හොයන්න එපා. දැන් ළඟ ඉන්න කෙනාට කියන්න ඕ. දැන් අම්මලා තාත්තලා කියනවා අපි අහලවත් නෑ මේ මොනවද කියලා ඒ වුණාට ඔය මේ පණිවිඩයට අදාළ પરම්පරාව ඕවල තමයි ඉන්නේ. ඔව්. දැන් කියන්නේ ළඟ ඉන්න කෙනාට ඔබගේ සහකරුවාගේ හෝ අනාගත සහකාරියගේ හැඩේ Snapchat එකෙන් නම් කොහොමදවත් හොයන්න එපා. අපිට කියන්න. පස්සේ අහගමු මේ මොකද්ද කියලා. මොකද ඒකේ තිබෙනවා මූණු දාලා තොල් ලොකු කරලා මොනවා කියනවද? ඒකේ ඉන්න ටික කලක් යනකොට ඒව හදා දාන ළමයි දන්නේ නැහැ මම ඇත්තෙන්ම කොයි වගේද කියලා. මොකද සතියකට සැරයක් අවශ්‍ය නම් දවසකට සැරයක් අවශ්‍ය සැරන දවසට 3 සැරයක් මූණේ හැඩේ වෙනස් කරන්න පුළුවන් Snapchat එකේ. Snapchat අහලා තියෙන අත උස්සන්න බලන්න. Instagram FB අහලා තියෙන FB Facebook ඒක කොහොම හරි මූලික එතනින් නෙමෙයි හැඩේ හොයන්නේ. දෙවියන් වහන්සේ ඔබගේ හදවත ඇතුලේ ආත්මය ඇතුලේ රුවා තිබෙන ඔබේ අනාගත සහකරුවගේ හැඩය නිසි වයසට පැමිණි පසු මාත් කියන්න නිසි වයසට පැමිණි පසු ඉතිසලා හදා බැලීම් කරන්න එපා. මක්නිසාද ඩිජිටල් තිරය LED ස්ක්‍රීන් එක පික්සල් ස්ක්‍රීන් එක ඔක්කොම එකම දේ. ඒකෙන් කරන්නේ ඔබව කලට පෙර ගම්ම්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය ගතියකට ඇතුල් කරනවා. දැන් දැකලා තියෙනවා නේද ට්‍රයිෂ එලවන ළමයි ඒගොල්ලෝ ට්‍රයිෂ් එක එලවන්න හදන්නේ රෝද දෙකෙන් කියලා.
දැකලා තියෙන රෝද ඔව් ට්‍රා. ඒ කියන්නේ ඒක සෑහෙන සද්දේ තියෙන්න ඕන. ඒගොල්ලන්ගේ මේ මොකද්ද? අර ඇතුලේ තියෙන එක පිටටත් ඇහෙන්නම ඕනනේ. තමුන්ට විතරක් ඇහුණට මදි. ඊළඟට ට්‍රයිෂ් එකේ එලෙව්වට මදි. ඒක හෙන සද්දයක් එන්නත් ඕන. ඊට පස්සේ ඒත් මදි. ඒක පෙනෙන විදිහට එලවන්න ඕන. ඉතින් ඒක නිසායි අපි ගම්ම්‍ය කියන්නේ කයිනිස්තටික් ගතිය ගොඩක් වැඩි වෙන ලෝකෙක අපි ඉන්නේ. ශ්‍රව්‍ය කියන්නේ ගොඩාක් අපිට පිටින් එන ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. තුන්වෙනි එක දෘශ්‍ය කියන්නේ හැමතිස්සෙම තිරය අපේ ඇස් ඉදිරියට දේවල් ගෙනෙනවා. good bad and ugly. හොඳ දේවල් නරක දේවල්. good bad and ugly කිව්වම මොකද්ද මතක් වුනේ දන්නේ නැහැ. මතක් වුණ පාඩක් කමක් නැහැ. ඉතින් යෝසෙෆ්තුමාටත් දැනෙන්න පටන් ගත්තා ඔහු තුල තබා තිබෙන දිව්‍ය හැඩය අනුව මරියතුමී තමයි ඔහුට දෙවන් වහන්සේ නියම කළ දෙදෙනා. එහෙම තමයි විවාහයකට මුල පුරන්න යුතු. දැන් අපි බලමු ලූක් 2:39 ඉස්සෙල්ලා ඔව්හු ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ට කළ පසු. ඒ කියන්නේ මරියතුමී සහ යෝසෙෆ්තුමා යේසු බිලින්දාගේ කැපකිරීම ගැනයි මේ කියන්නේ. ඔව්හු දැන් දෙමව්පියන්ටයි මේ වචනය ලූක් 2:39. මේක තමයි හරි බයිබලය. මේක තමයි අපි කියවන්න ඕනේ. තව එකක් තිබෙනවා මේකේ අස්සෙත් තියෙනවා බයිබලයක්. මේක අස්සේ එක කියවොත් මුකුත් මතක හිටින්නේ නැහැ. පික්සල් තිරය, ඩිජිටල් තිරය, LED තිරයෙන් කියවන කිසිම දෙයක් මතක හිටින්නේ නැත. ඒකයි මේකේ ප්‍රශ්නේ. මේක ස්මාර්ට්. මේක දිහා ගොඩක් වෙලා බලන් ඉන්න කොල්ලා ස්ටුපිඩ් වෙනවා. ඉතින් ගෑල් ළමෙක් පිරිමිලාමෙක්ට පෙම්බන්දින්න ඉස්සෙල්ලා අහන්න ඕන ඔයා ඩිජිටල් තිරේ පැය කීයක් ඉන්නවද දවසකට? බැරි වෙලාවක්වත් කිව්වොත් පැය 3-4ක් කියලා හා කියන්න නම් බෑ. මොකද බැන්දට ඉස්සෙල්ලා ඩිජිටල් තිරේ පැය 3-4ක් ඉන්න පුද්ගලයා බැන්දට පස්සේ ඒක වැඩි වෙනවා. ඒකට පික්සලයිටිස් කියලා මේකට කියන්නේ. මේක පික්සල් වලින් ඇතිවෙන ආසාදනයක් තියෙනවා. ඒ නිසා විවාහ යෝජනා කරන්න ඉස්සලා අහන්නම ඕන කොච්චර වෙලා පික්සල් තිරේ ඉන්නවාද කිය. මෙහෙම පණිවිඩයක් ජීවිතේටම අහලා නැහැ නේද? ලූක් 2:39 ඔහු ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ට කළ පසු අම්මයි තාත්තයි අපි එකට යාඥාවක් කරමුද ස්වාමිනේ? කියන්නේ පියාණන් වහන්සේ අපි දෙදෙනා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ට කළ විට අපගේ දරුවෝ විශිෂ්ට වෙති. ඉතින් මුළු ලෝකෙම ගොඩක් ප්‍රශ්න තිබෙනවා, පරීක්ෂා ගොඩක් තිබෙනවා. හැබැයි ඔබේ ලෝකය, ඔබගේ ගෙදර සහ දරුවාට අදාළ ලෝකය දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැවීම ඔබගේ වගකීම. ඉතින් ගෙදර උදේ ඉඳන් රෑ වෙනකන් මොකද්ද ටීවී එක දාලා තිබ්බම සහ ඔබගේ පොඩි ළමයාට ස්මාර්ට්ෆෝන් එක දෙන එක ළමා අපචාරයක්, child abuse එකක්, බාල අපරාධයක්. දැන් ළඟ ඉන්න කෙනාට කියන්න මගේ ස්මාර්ට්ෆෝන් එක ළමයාට දීම බාල අපරාධයක්, ළමා අපචාරයක්. මම මේක හැම පබ්ලික් ලෙක්චර් එකම කියනවා. මගේ ලෙක්චර්ස් ගොඩක් කරන්නේ මං සභාවට නෙමෙයි, සභාවෙන් පිට ඉස්කෝලවල වෛද්‍යවරුන්ට, වෛද්‍ය ශිෂ්‍යයන්ට එක තැන්වල කරන්නේ. මේක හැමතිස්සෙම කියනවා ළමයා ෆෝන් එකට ඇබ්බැහි වන්නේ අම්මා තාත්තා නිසා. ඔබ ඒක දුන්න නිසා. ඒ නිසා ඔබ තීරණයක් ගන්න ලෝකේ කොච්චර නපුරු වුණත් මගේ ළමයාගේ ජීවිතය දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැවීම මගේ වගකීම. පුළුවන්ද බැරිද? අපි ඡන්දයක් දාමුද මේකට? අපි ශ්‍රී ලාංකිකයෝ ඡන්දයට ඇබ්බැහි වූ ජන කොටසකි. අපි දාමු හොඳ ඡන්දයක් මේකට. ඔව්. ළමයාගේ ලෝකයේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැවීම මගේ වගකීම. දෙමව්පියන්ට ඒක කරන්න පුළුවන්. Agreed?
කරන්න පුළුවන් දැම්පයන්ට මේක කරන්න පුළුවන් මේ ගැන ධෛර්යමත් වන්න ටිකක් විද්වත් වෙන්නත් අවශ්‍යයි මොකද මේ පරම්පරාව ඇහුම්කන් දෙන්නේ ආඥාවලට නෙවෙයි මේ පරම්පරාව ඇහුම්කන් දෙන්නේ දැනුමට ඒ නිසා දෙමව්පියන්ට කියන්න බෑ මේ පරම්පරාවට මම කියන විදිහට කරන්න කියලා ඒක හරි වෙන්න පුළුවන් ඒ වුණාට මේ පරම්පරාවට ඇහෙන්නේ ඒක නෙමෙයි පොතක් පෙරලලා ඒගොල්ලෝ එක්ක කියවන්න ඕන ඒ නිසාම මම පොත් ගොඩාක් ලියලා තිබෙනවා මේක ළමාවිය සුරකිමු තුරුණුවිය අගයමු මේක එකට ඉඳගෙන කියවන්න මේක අවුරුදු 8 ඉඳන් ඕනෑම ළමයෙක් එක්ක කියවන්න පුළුවන් මේක කොළපාට පොත වැදගත් පොත ළමා මනස හා ශික්ෂණය ඔබගේ දරුවාගේ මොලේ පත දෙවියන් වහන්සේ නිර්මාණය කර තිබෙන්නේ කෙසේද අවුරුදු 13 වන විට ඒ මොලේ පතවලට මොනවද වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු මොලේ පත ඔබගේ දරුවා අවුරුදු 13 වන විට කොයි ආකාරයට කොයි ආభాෂ හරහා නිම වුණාද යාමනය කරනු ලැබුවද කියන එක දැනගන්න පුළුවන් මේ පොත කියවීමෙන් ඉතින් ඔබ මේක දරුවා එක්ක කියවුවොත් එයාට තේරෙනවා මේ අම්මයි තාත්තයි කියන්නේ ඇත්තක් විද්වත් සත්‍යයක් සත්‍යයක් නැත්නම් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ අම්මා තාත්තා කියන එක ඒගොල්ලෝ හිතන්නේ මේ අම්මා තාත්තා කියන්නේ ජුරාසික් පාක් එකෙන් එළියට ආපු ඩයිනෝසාර්ලා කියලා ඒගොල්ලෝ හිතන්නේ එහෙමයි අපි තමයි ඩිජිටල් ලෝකේ දන්නේ අපි තමයි ඩූඩල් දන්නේ අපි තමයි අරක දන්නේ මේක දන්නේ ඉතින් ඒගොල්ලෝ ඔබ විද්වත් වෙන්න අවශ්‍යයි මේ කාලේ ඒ නිසා මම තව එක පොතක් ඔබට ඉදිරිපත් කරනවා මේක ජීවය ජවය එළිය මේක ලොකු පොතක් මේක උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේද 10 ළමයාට කියලා දෙන්න පුළුවන් වෙන පිණිස පාඩම් 50ක් ලෙස තමයි මේක ලියලා තියෙන්නේ පාඩම් 50ක් ලෙස ඒ නිසා දවසකට පාඩම බැගින් මම මේක කියලා තියන්නේ අවුරුදු 6 ළමයා සිට මේක කියවන්න පටන් ගන්න අම්මයි තාත්තයි. ඉතින් අම්මයි තාත්තයි හවස 7 සුද්ධ පැයක් ලෙස තියා ගන්න ඕන ළමයාගේ රාත්‍රී කාලය දෙවියන් වහන්සේට බාරවන පිණිස. ඒ කියන්නේ අපේ මොලේ හවස 6 ඉඳන් පටන් ගන්නවා රාත්‍රී කාලෙට ලෑස්ති වෙන්න. හවස 6න් පස්සේ ඩිජිටල් ගැහුවොත් එහෙම මොලේ නාස්ති වෙනවා. ඒ නිසා අම්මයි තාත්තයි බොහොම උත්සාහයක් ගන්න ඕන 6න් මම නීති 5ක් කියන්නම් ඩිජිටල් ගැන තව ටිකකින් 6න් පස්සේ කොහොම හරි ඩිජිටල් අඩු කර ගන්නම ඕන. ඉතින් රෑ 7ට තාත්තා ඉන්න ඕනේ රතු ඉරේ නෙමෙයි වාද පිටියේ නෙවෙයි තුලාවේ නෙවෙයි. දැන් අම්මා තාත්තව හයියෙන් කොනිත්තන්න ඔව් තාත්තා ළඟ ඉන්නවනම් කොනිත්තන්න. ඒගොල්ලන්ට 7 එනකොට රතු ඉර වාද පිටිය තුලාව වෙන මොනවද තියෙන්නේ? අවස 7ට වෙන මොනවද තියෙන්නේ? සභා ගැබ තුල දැඩි නිහඬියාවක් පැතිර ගියාය. තාත්තලා හිතනවා අපෝ අපේ ජේෂ්ඨ සභාපාලකතුමා කොහෙන්ද මේ ආදයව මෙයා පොරිසාදෙක්නේ අපිට දැන් ගෙදර ගිහිල්ලා අපේ ජනප්‍රිය වැඩසටහන නරඹන්න බැරි වෙනවා. ඇයි මම මේක කියන්නේ? කකුලුවා ඇදේට ගිහිල්ලා කකුලු ළමයාට කිව්වොත් කෙලින් යන්න කියලා ඒක වෙන්නේ නැහැ. ඉතින් මල් ළඟට ගොඩක් එනවා මේ හැම සිකුරාදාම මගේ මේ මධ්‍යස්ථානෙට එනවා අම්මලා තාත්තලා ඔබ අනිත් අයට දැනුම් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් ළමෙක් ගැන එකගෙන එන්න කියලා ශික්ෂණ ප්‍රශ්නයක් ඩිජිටල් ප්‍රශ්නයක්. ඉතින් එතකොට නිතර මට දකින්න ලැබෙන්නේ ගොඩක් ගෙවල් වල ඉන්නවා අවුරුදු 40 පිරිමි ළමෙක් ඩිජිටල් ඇබ්බැහි වුණු. එයාගේ නම මොකද්ද? ගෙදර ඉන්න අවුරුදු 40 පිරිමි ළමයා ඩිජිටල් ඇබ්බැහි වුණු. එයාගේ නම මොකද්ද? කතා කරන්නකෝ. ඔව් එයාගේ නම තාත්තා. ඒකනේ බැඩේ. ඉතින් ළමයි හැන්දෑවේ ඩිජිටල් ගහලා හරියට නිින්ද ආවේ නැතිකොට උදේ නැගිට්ටම ඒගොල්ලෝ කියනවා ඉස්කෝලේ යන්න බෑ ටීචර් හොඳ නෑ සපත්තුව හොඳ නෑ අරක හොඳ නෑ. ඒ මොකද රාත්‍රියේ යුතු නිින්ද ලැබුණේ නැහැ හැන්දෑවේ ඩිජිටල් ගහපු නිසා. එතකොට අවුරුදු 40 පිරිමි ළමයාත්
උදේ නැගිටලා කචල් දානවා නම් ඒකට හේතුව හවස තිස්සේ ඩිජිටල් බැලුවා වැඩි. දැන් අපි දේවචනයට යමු ලූක් 2:39 ඔහු ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ට කළ පසු ගලීලේ නාසරෙත් නම් තමුන්ගේ නුවරට හැරී ගියෝය. දැන් ළමයින්ට 40 වෙනි පදය ලදරුවා වැඩි, ඒ කියන්නේ ශරීරය ශක්තිමත් ප්‍රඥාවෙන් පූර්ණ වූසේක, ඒ කියන්නේ බුද්ධිය. දැන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ කෙරෙහි විය, ඒ කියන්නේ ආත්මය. යේසුස් වහන්සේ ශරීරයෙන්ද බුද්ධියෙන්ද ආත්මයෙන්ද වැඩුණා. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 12 මංගල්‍යයට ගිය කතාව ඔබ අහලා ඇති. දෙමව්පියෝ ඒ අවහොයන්න පටන් ගත්තා. මොකද පැය 24ක් ඒගොල්ලෝ ගමන් කරා පුතා තමා ළඟ ඉන්න බව දන්නේ නැතිව. දැන් කියන්නේ දෙයියෝ සාක්කි කියලා. අද කාලේ එහෙම වුණා නම් child abduction ගිහිල්ලා ලොකු කරදරයක් වෙනවා. ඊළඟට තව පැය 24ක් ආපහු ආවා. ඊළඟට තව පැය 24ක් යෙරුසලම් නගරයේ ජනාකීර්ණ කාලයක් උන්වහන්සේ හොයලා බොහොම අමාරුවෙන් දැන් ඒ වෙනකොට අවුරුදු 12 යේසුස් වහන්සේට ඇඳුම් මාරු කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයා මොකද කර හිටියේ? අම්මලා ආපහු එනකොට යෙරුසලමට ලූක් 2:46 තවද 3 දවසකට පසු උන්වහන්සේ දේවමාලිගාවේ පඬිතයන් මැද වාඩි වී ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්වා ඔහු දුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ. දැන් දෙමව්පියෝ මාත් එක්ක යාඥා කරන්න, අනේ ස්වාමින් වහන්සේ, යාඥා කරන්න අවශ්‍යයි. අනේ ස්වාමින් වහන්සේ, අපේ දරුවාගේ බස් අසන ඕනෑම කෙනෙක් ඔහු තුල, අය තුල අපි වගා කළ දිව්‍ය විශිෂ්ටත්වය දැනගන්නා පිණිස අපේ ළමයි ආලේප කරන්න. දිව්‍ය විශිෂ්ටත්වය මගේ ළමයා උසස් කරයි. මේ නිසා පියාණනි, අපේ ගෙදර චර්යාව මාගේ ළමයින් දිව්‍ය විශිෂ්ටත්වයට එන පිණිස හැඩගසන්න මට පිහිට වෙන්න. වර්තමාන ලෝකයේ ප්‍රශ්නය ලෝකේ නරක වෙච්ච එක නෙවෙයි. වර්තමාන ලෝකයේ ප්‍රශ්නය අම්මයි තාත්තයි ආත්මාර්ථකාමී වෙච්ච එක. Because parents think we need our time. දැන් නාගරික අයටත් මේක තියෙනවා. මං හිතන්නේ නගරේ තියෙන ඕනෑම වසංගතයක් වැඩි කලක් යන්නේ ඉස්සෙල්ලා ගමටත් යනවා. අපිට අපේ කාලය අවශ්‍යයි. අපේ ෂෝක් එක අවශ්‍යයි. ළඟදී පරිශ්‍රණයක් කරා ඒගොල්ලෝ වැඩිම වෙලාවක් ටෙලිවිෂන් එකේ විලාසිතා වැඩසටහන් යන රට ලංකාව. තලවතුගොඩ නගරේ විතරක් තියෙනවා ස්පා 40ක්. ජායලත් ස්පා තියෙනවද? SPA ස්පා. ජායල ස්පා තියෙනවද? SPA ස්පා. ජායල ස්පා තියෙනවද? ඔව් තියෙනවා. ඒක වසංගතයක්. ඒවල වෙන්නේ මොනවද කියලා අපි දන්නවා නේද? ඔව්. ඉතින් දෙමව්පියන්ට තමන් ගැන කාලය සහ තමන්ගේ අවශ්‍යතාවයට ඔවුන් කැපවන කල දරුවන්ට දෙන්න ඕන හෘදයාංගම හැඟීමයි ගැඹුරයි ඔවුන්ට දෙන්න බැරි වෙනවා. ඒකයි ප්‍රශ්නේ. ලෝකේ නරක වුණ එක නෙමෙයි ප්‍රශ්නේ. තාත්තා ගෙදර නැති එකයි ප්‍රශ්නේ. ඉතින් ගොඩක් කලක් ලංකාවේ සහ ආසියාතික සංස්කෘතිවල තාත්තලා වැඩට යනවා, රටින් පිටවල යනවා, යනාදී දේවල් වෙනවා. නමුත් අම්මා ගෙදර හිටියා. වර්තමාන සමාජ පරිහානියට හේතුව දැන් අම්මත් ගෙදර නැහැ. එක්කෝ රැකියාවට පිටරට ගිහිල්ලා ලංකාවේ අම්මලා රැකියාවට පිටරට ගිය නිසා ළමයි මිලියන් එකක් හැදෙන්නේ අම්මා නැතුව. මේකට කොහොමද සභාව එකඟ වුණේ? අම්මා නැතුව ගෙදර හදන්න පුළුවන් කියන එකට සභාව කොහොමද එකඟ වුණේ? රටක් කරන අය හොයන්නේ රියල් සහ ඩොලර්ස්.
රටක් කෙරෙන්නේ මුදල් වලින්. නමුත් ගෙදරක් කෙරෙන්නේ මුදල් වලින් නෙවෙයි නේද? අපි ඒකට ඡන්දයක් දාමුද? අකමැතිද ඒකට ඡන්දයක් දාන්න? සභාව කොහොමද එකඟ වුණේ ගෙදර කරෑගි කියලා අම්ම නැතුව? කොහොමද ඒකට එකඟ වුණේ? ළමයි මිලියන් එකක් හැදෙන්නේ ලංකාවේ ඊටත් වඩා අම්මා නැතිව. එතකොට කොයි වගේ ළමයිද හැදෙන්නේ? කොයි වගේ අපචාරයකට ළමයි ලක් වෙයිද නේද? ඒකයි ප්‍රශ්නේ. ඉතින් මේ අම්මා මේ දෙන්න දුවනාව දවස් දැන් පැය 24ක් යනකම් දැනන් හිටියේ නෑ පුතා නැහැ කියලා වුන් අතරේ ඊළඟට ආයෙත් පැය 24ක් අරගෙන එන්න සිද්ධ වුණා. ඊළඟට යෙරුසලම ජනාකීර්ණ තැන ළමයව හෙව්වා. ඉතින් ළමයා හිටියේ දේවමාලිගාවේ 2:48 ඔව්හු උන්වහන්සේ දැක මවිත වූයේ. උන්වහන්සේගේ මෑණියෝ පුත්‍රය කුමක් නිසා අපිට මෙසේ කළේද? බලන්නකෝ ඔයා අපිට හරි දුකක් දුන්නානේ කියලා අනන්න බෑ. ළමයාව බලාගන්නේ නැතුව ළමයට දොස් කිව්වා. හවුද නැද්ද? ඒකයි උනේ. කියන්නේ පැය 24ක් යනකම් දන්නේ නැහැ ළමයා තමා සමග නැහැ කියලා. එහෙම අම්මලා මේ ස්වභාවේ නැත. ළඟ ඉන්න කෙනාට එහෙම අම්මලා මේ ස්වභාවේ නැත. අපි ක්‍රිස්තියානි අම්මලා. අපි ඉතින් ළමයි බලන කාටූන් මොනවද කියලා දැනගන්න ඕන. ඉතින් තාත්තලාට වැඩක් තියෙනවා ළමයට ලැප්ටොප් එකක් තිබෙනවා නම් ඩෙස්ක්ටොප් එකක් තිබෙනවා නම් දන්න කෙනෙක්ගෙන් අහලා ඇප් එකක් දාගන්න ඕන තමාගේ ලැප්ටොප් එකට හරි ෆෝන් එකට හරි එයා බලන ඒවා ඔබට පේන්න ඕන. මේක පුළුවන්. එයා බලන ඒවා ඔබට පේන්න ඕන. දැන් මේක තේරෙන්නේ? ඔව්. ඉතින් මම කිව්වා අර රෑ 7ට ළමයා එක්ක කාලේ ගන්න පවුලේ ආඥාව කරන්න රෑ 7ටත් උදේ වැඩට යන්නත් ඉස්සෙල්ලා ළමයා නිදා ගන්න යනකොට ළමයා සංවේදී වෙනවා. ඒ වෙලාවට ඔබ ළමයාගේ කාමරයට යා යුතුමයි. සාමාන්‍යයෙන් අපි අවුරුදු 3 වෙනකොට ළමයාට වෙනම කාමරයක් දෙනවනේ නේද? පුළුවන් නම් දෙනවා. අවුරුදු 4 වෙනකොට ළමයා වෙන. ඒ දින පතා පුරුද්දක් තියාගන්න රෑ ළමයා නිදා ගන්න යන වෙලාවට ඔබ ඉන්නේ කොහෙද? ළමයාගේ ඇඳ ළඟ. මගේ දුව දැන් විශේෂඥ වෛද්‍යවරියක්. මට ඉන්න එක ළමයයි. එයා විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරයෙකුට. ඒ දෙන්නම දයන් වහන්සේගේ සේවයට බොහොම ලැබී අපි එයා අපිත් එක්ක ඉන්නකම් හැමදාම රැට එයා නිදා ගන්නකොට අපි එයාගේ ඇඳ ළඟ. අපි රැස්වීමකට ගිහිල්ලා නැත්තම් මොකද වෙන්නේ? අවුරුදු 12 13 පහු වෙනකොට ළමයා කියනවා එන්න එපා මගේ කාමරේට. මගේ කාමරේ මගේ. ඇයි මිනිහා හම්බ කරලා හදාගත්තද ඒක? දැන් ළමයා වැඩිමහල්ලා වෙන්නේ විවාහ වුණු දවසට. ඊට පස්සේ නම් අම්මේ ගිහිල්ලා අහන්න එපා අරවා මේවා විවාහ කරගත්තට පස්සේ ඒව අහන්න එපා. විවාහ වෙනකම් මිනිහා 24 වුණත් 25 වුණත් 26 වුණත් 27 වුණත් 28 වුණත් ඔබගේ ගෙදර නම් ඉන්නේ එයා ළමයා. ඔබගේ ගෙදර පාලනය ඔබගේ ගෙදර හැම කාමරයකම වෙන දේ ඔබේ අතයට තිබෙන්නේ. ඔබේ ආශිර්වාදය යටතේ, ඔබේ අධීක්ෂණය යටතේ, ඔබගේ අධිකාරීත්වය යටතේ. කියන්න මාතක ආශිර්වාදය, අධීක්ෂණය, අධිකාරීත්වය මේවා අත්හරින්න බෑ. රෙගුලර්ලි ස්මාර්ට්ෆෝන් එක දුන්නොත් චෙක් කරන්න ඕන. මගේ බැගෑපත් ඉල්ලීම A level ඉවර වෙනකන් ස්මාර්ට්ෆෝන් දෙන්න එපා. දැන් මම දන්නවා මේක මම හැම තැනම කියනවා O level ඉවරුනාම දෙන තෑග්ග ස්මාර්ට්ෆෝන් නේද? දැන් මේ මෝඩකම දැන්ටම කරලා තියෙනවා නම් ඔළුවට එක හයියෙන් කහ ගන්න. මට හම්බෙලා තියෙනවා සිකුරාදා මාව හම්බ වෙන්න එනවා එක ළමෙක් ආවා. එයා දැන් ඉගෙන ගන්න බැහැ කියනවා. මම ඇහුවා O level marks O level results මොනවද? A9යි 9A's. මම ඇහුවා A level results මොනවද? 3F F to 9. O level A9ක් ගත්ත ළමෙක් F3ක් ගන්න පුළුවන්ද? බෑ නේද? I asked him what happened.
මං ඇහුවා මොකද උනේ? එයා කිව්වා ස්මාර්ට්ෆෝන්. මම ඇහුවා what did your parents say? මොනවද දෙමව්පියෝ කිව්වේ? එයා කිව්වා they scolded me, who cares? මේ දෙමව්පියෝ දෙන්න මං ඉස්සරහ ඉන්නවා. එයා කිව්වා දෙමව්පියෝ මොනවද කිව්වේ? ඒගොල්ලෝ මට බැන්න. ඒකට මොකද? ඉතින් මගේ උත්සාහය අඩු ගානේ ඊළඟ ඒ ලෙවල් එකකින්වත් මෙයාට නේද? ඒ 9ක් ගත්ත ළමයෙක් F3ක් ගත්තම ඉතින් කරුණා කරලා O level ඉරුණාම ස්මාර්ට්ෆෝන් අරන් දෙන්න එපා. දැන් මේක කියනකොට ඇඟ වෙවුලනවා නේද? බයයි නේද? ළමයට බයයි නේද? බයයි නේද? දුන්නේ නැත්තම් කෂල් නේද? මොනවා කියනද O level ළමයට නෙමෙයි අවුරුදු 6 පොඩි එකාට බයයි. මොකද කෑම වෙලාවේ ස්මාර්ට්ෆෝන් එක දුන්නේ නැත්තම් වැඩි අමාරුයි නේද? ආමැගඩන් එනවා නේද ගෙදරට? මොකද්ද මේ හදන් තියෙන ගෙදර නේද? ඉතින් පළවෙනි නීතිය හවස 6න් පස්සේ ප්ලීස් දෙන්න එපා. මොකද ඩිජිටල් කරොත් මොලේ අවුල් වෙනවා රෑ නිින්ද එන්නේ නැහැ. දෙවෙනි නීතිය කෑම කන වෙලාවේ ඩිජිටල් තිරය දෙන්න එපා, ස්මාර්ට්ෆෝන් එක දෙන්න එපා, ටෙලිවිෂන් එක දෙන්න එපා. දැන් ඔයගොල්ලෝ කියයි මේ දොස්තර කියන හරියන්නේ නැහැ, කවදාකවත් මෙයා ළඟට අපේ ළමයි අරන් එන්නේ නැහැ. ඔය කියන ඒවා කාටද කරන්න පුළුවන්? මම ආයෙත් කියනවා කෑම කන වෙලාවේ තමයි ළමයාගේ මොලේ බ්‍රිලියන්ට්ම වෙලාව. හොඳම දේවල් අවශෝෂණය කරන වෙලාව. අවුරුදු 5 වෙනකන් කෑම කන වෙලාවේදී තමයි ළමයා ඔක්කොම පුරුදු ඉගෙන ගන්න ජීවිතාන්තය දක්වා. කෑම ඉවර වෙන්න කයිද? මැද්දෙන් පටන් ගනීද? හැමතැනින්ම කයිද? කෑම ඇඟිලි කනකොට අල්ලටත් ඉඳුල් එයිද? පොඩ්ඩක් ඡන්දයක් දාමුද ඒකට? මේවා උගන්වන්න ඕනේ කෑම කන වෙලාවේ. ඔබ ළමයාට කෑම කන වෙලාවේ තිරේ දුන්නොත් එයා ඒක දිහා බලන් ඉන්නවා. කාට අරන් ඉන්නවා? චිම්පන්සියා වගේ කවුද කටට කොන්ක්‍රීට් දානවා? සම්පූර්ණයෙන් වැරදි වැඩක්. මොකද්ද ඒකේ නම? ළමා අපචාරය, බාල අපරාධය. ඒ වෙලාව තමයි එයාගේ මොලේ බ්‍රිලියන්ට්ම වෙලාවේ ඔබ එයාගේ මොලේ මොට්ට කරනවා. මේක සෙල්ලමක් නෙමෙයි. තුන්වෙනි නීතිය අවුරුදු 3න් පහළ ළමයින්ට ප්ලීස් ස්මාර්ට්ෆෝන් දෙන්න එපා. ඒගොල්ලන්ගේ භාෂාව හිර වෙනවා. මල් ළඟට එන ළමයින්ගෙන් 3න් එකක් එන්නේ අවුරුදු 6 පහ වෙනකොට භාෂාව හිර වෙලා. මක් නිසාද? අවුරුදු 3ට ඉස්සෙල්ලා අවුරුදු 3-4 දී ඒගොල්ලෝ ගිරව් වගේ දේවල් ඉගෙන ගන්නවා. කියන දේ අහලා ඉගෙන ගන්නවා. නමුත් භාෂාව සහ පද ගැලපීම ව්‍යාකරණ ඉගෙනගෙන නැහැ. දෙවියන් වහන්සේගේ විශිෂ්ට දීමනාවක් තියෙනවා. අවුරුදු 3 වෙනකොට භාෂා 2ක් ඉගෙන ගන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ දීමනාව. ඩිජිටල් ස්ක්‍රීන් එකේ දැම්මොත් ඒ දීමනාව නිෂ්ඡේදනය වෙනවා. ඒ දීමනාව නැති වෙනවා. මල් ළඟට ළමයි එනවා අවුරුදු 6යි භාෂාව හැදිලා නැහැ. ඒ ළමයි ඒගොල්ලෝ පද ගලපලා වගන්ති කරන්න දන්නේ නැහැ. ඉස්කෝල වලින් රිෆර් කරනවා, ડોක්ටර්ස්ලා රිෆර් කරනවා, දෙමව්පියෝ අමාරුවෙන් අරගෙන එනවා. ඒ නිසා මොකද්ද තුන්වෙනි නීතිය? අවුරුදු 3ට ප්‍රථම ප්ලීස් ටීවී ස්ක්‍රීන් එක දෙන්න එපා, ස්මාර්ට්ෆෝන් එක දෙන්න එපා. හතරවෙනි නීතිය කොයිම වෙලාවකවත් මිනිත්තු 25කට වඩා තිරය දාලා දෙන්න එපා. දුන්නොත් මොලේ එන්න ආසාදනය වැඩි වෙනවා. PowerPoint next one. ඊළඟ එක ඔන්න ඔහම තමයි අපේ default mode network of thought තියෙන්නේ. ඒ කියන්නේ දැන් වහන්සේගේ සැලසුමක් තිබෙනවා මොලේ. පැයක් තුල අපි මොනවද කරන්නේ? එතකොට ළමයා අවුරුදු 12 පහුණ කල ඒ ළමයාට තියෙන්න ඕන අවධාන කාලය මිනිත්තු 45ක්. එකතැන ඉඳන් යමක් කිරීමට පොතක් කියවීමට මිනිත්තු 45ක්. ඒ මිනිත්තු 45 අපිත් එහෙමයි වැඩක් කරනවා නම් වැඩක් කරනවා, පොතක් කියවනවා නම් පොතක් කියවනවා, ප්ලෑන් කරනවා, කළමනාකරණය කරනවා, ශික්ෂණය කරනවා, ඉගෙන ගන්නවා, වැඩක් කරනවා. ඒකට කියන්නේ එල්ලය බලා වැඩ කිරීම, ඉලක්කය බලා වැඩ කිරීම. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ සේලියන්ස්. ඒක සඳහා මොලේ දෙයන් වහන්සේ නිර්මාණය කර තිබෙනවා නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එකක්, ස්නායු රසායනික සම්ප්‍රේෂකයක් ඩෝපැමින් කියලා. එයා මිනිත්තු 45ක් වැඩ කරලා අඩු වෙනවා. එතකොට සෙරටනින් පටන් ගන්නවා විචක්ෂණය සඳහා. මාත් එක කියන්නේ විචක්ෂණය.
ඒ කියන්නේ මම මේක හරියට කරාද? self check back. මම මේක හරියට කරාද? කොයි එකද මට තේරුන්නේ නැත්තේ? ආපහු කරන්න ඕනේ මොකද්ද? එහෙම තමයි දෙවියන් වහන්සේ අපගේ අර මූලික චින්තන පද්ධතිය හදලා තියෙන්නේ. පැයකට සැරයක් ඕක වෙනවා. ළමයා ඩිජිටල් ගහන්න ගත්තාම ඩෝපැමින් අඩු වෙන්නේ නැහැ, එන්න වැඩි වෙනවා. අර පේනවද ඉහළට යන ඉර එන්න ඩෝපැමින් වැඩි වෙනවා. ඒක තමයි කොකේන් වලිනුත් කරන්නේ. ඩෝපැමින් වැඩි වෙනවා. එතකොට කොකේන් ගැහුවම හිතනවා තව ටිකක්. ඒක නිසායි මේගොල්ලෝ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්නකොට අම්මා හරි තාත්තා හරි ගිහිල්ලා කිව්වා පුතේ දැන් ඔයා පැය දෙකක් මේකනේ ලොකු ගෝරියක් දානවා. පුතාට බයයි නේද? බයයි නේද? ඔව් ඒකනේ වැඩි. ඉතින් මේවා පටන් ගත්තේ ඔබ හවස 7ට තුලාව බලලා රතුවිර බලලා වාද පිටිය බලලා ඔබ පටන් ගත්තා ගෙදර ඩිජිටල් කරණය කරන්න. දැන් ළමයව ගලවගන්නේ කොහොමද? වැටත් නියරත් ගොයම් කානම් වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව. ඉතින් ඕක ආපහු යථා තත්ත්වයට ගේන්න ඕන. අවධාන කාලය දියුණු කරගන්න විදියට තමයි බ්‍රේන් බ්‍රිලියන්ට් වෙන්නේ. මොලේ දියුණු වෙන්නේ. අවසානයක ගෙදර LED ලයිට් අඩු කරන්න. LED ලයිට් එකෙන් නිල් සංඛ්‍යාතේ නිකුත් වෙනවා. නිල් සංඛ්‍යාතේ නිකුත් වෙන තරමට මොලේ මොට්ට වෙනවා, මතකය අඩු වෙනවා, නින්දට බාධා වෙනවා. ඊළඟට මේගොල්ලෝ කියන්න ගන්නවා එළවලු එපා, පළතුරු එපා. ඒක දැකලා තියනවාද? එළවලු එපා, පළතුරු එපා. හේතු දෙකක් තියෙනවා. එළවලු හපල කනකොට, පළතුරු හපල කනකොට කාලය යනවා. මේගොල්ලන්ට අවශ්‍යයි ටිපි ටිප්ස්, සොසේජ්, කෝලා යන ගමන් කන්න, හිටගෙන කන්න, දුවමින් කන්න, ඩිජිටල් ගාමින් කන්න, අර්ග කරමින් කන්න, පිළිවෙලකට කන්න ඉගෙනගෙන නැත. ඇයි? අම්මයි තාත්තයි තමයි පුරුද්ද පටන් ගත්තේ. පොඩි කාලෙම ස්මාර්ට් ෆෝන් එක දීලා. දැන් බාහිර පුරුෂය කෙනෙකුට කතා කරලා කියන්නේ ඩොක්ටර් කියන එකෙන් අපේ හිත හරියට රිදෙනවා. එයා කියන්නේ ඇත්ත තමයි උනට ඇත්ත තිත්තයි. ඇත්ත තිත්තයි. අපි පුරුදු වෙලා ඉන්නේ මී පැණි ටිකක් කනට දාන්න. බෑ. පරම්පරාවක් බේරගන්න අවශ්‍යයි. ඉතින් උන්වහන්සේගේ මෑණියෝ 49 එවිට උන්වහන්සේ නුඹලා මා සෙව්වේ මක් නිසාද? මාගේ පියාණන් වහන්සේගේ කටයුතු වල මා යෙදී සිටින්නට ඕනෑ බව නුඹලා නොදන්නහුද? ඉතින් කොච්චර දෙයක්ද අපේ ළමයා අවුරුදු 12 වෙනකොටම එයාට හැඟීමක් තිබෙනවා නම් මගේ කැඳවීම මේකයි, දිව්‍ය හඬ මේකයි, ඒගොල්ලන්ට ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙනවා. අවුරුදු 8 වෙනකොට ශුද්ධාත්මයෙන් බෞතිස්ම වෙන්න පුළුවන්. පොඩි කාලෙම ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙන්න පුරුදු කරන්න ඕන. මේවා කරන්න පුළුවන්. ඉතින් ආච්චිට අම්මටත් වගකීමක් තිබෙනවා නේද? මාව බලන්න ආවා අපේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ මගේ ඉස්කෝලේ ඒවලා දෙමව්පියෝ දෙදෙනෙක්. ළමයාට අවුරුදු 7යි, කතා කරන්නම බෑ. කතාව හරියට හිර වෙලා මම ඇහුවා what happened? මෙච්චර කතාව හිර වුණේ ඇයි? එතකොට තාත්තා කිව්වා sir this is the problem. මේකයි ප්‍රශ්නේ. මගේ අම්මයි මගේ නෝනාගේ අම්මයි දෙන්නම ඉන්නේ අපේ ගෙදර. ආච්චිලා දෙන්න ජම්ම තරහයි එකිනෙකා එක්ක. එහෙම ආච්චිලා මේ ස්වභාවේ නෑ නේද? එහෙම ආච්චිලා මේ ස්වභාවේ නෑ නේද? මේ නැන්දම්මලා දෙන්න හොඳටම තරහයි. ඒ නිසා ඒගොල්ලෝ කාමර දෙක ඒගොල්ලන්ගේ අධිරාජ්‍ය කරගෙන යනවා. ඉතින් ඒ නැන්දම්මටත් ටෙලිවිෂන් එකක් තියෙනවා. මේ නැන්දම්මටත් ටෙලිවිෂන් එකක් තියෙනවා. ගෙදර ශාලාවෙත් ටෙලිවිෂන් එකක් තියෙනවා. ඉතින් පොඩි එකා උදෑසන දහවල් හැමතිස්සෙම ඔය තුනම දාලා තින්නේ ඌ පොඩි කාලේ ඉඳලා ටීවී චාරිකා. මේ ආච්චි ළඟට ගිහිල්ලා බලනවා. මේ ආච්චි ළඟට ගිහිල්ලා බලනවා. හෝල් එකට ඇවිල්ලා බලනවා. දැන් ඕගොල්ලෝ කියයි මේ ડોක්ටර් නම් කතන්දර හදනවා කියලා. නෑ මේක සත්‍ය කතන්දරයක්. මාත් පුදුම වුණා. මේ ළමයා එච්චර භාෂාව හිර වෙලා පොඩි කාලේ ඉඳලම මේක කරලා. දැන් මේ ටික තේරුණා නේද? දැන් මම හිතන්නේ ඔය ඇති මේ මාතෘකාව ගැන කිව්වා. තව එකක් තමයි අපි ඊළඟ ස්ලයිඩ් එක පොඩ්ඩක් බලමුද?
එතකොට එක කියන්නේ අපි හිතා මතා වැඩ කළ යුතු කළමනාකරණය ශික්ෂණය වැඩක් පටන් ගන්නවා ආරම්භය තරණය සාර්ථක නිමාව well done. කවුද කියන්නේ well done කියලා? ළමයාම කියනවා. මම පටන් ගත්ත එක සාර්ථක නිමාවක් කරා. එහෙම තමයි අපි ජීවත් විය යුත්තේ. ඩිජිටල් ගහන්න ගත්තම ඒගොල්ලෝ bottom up regulation. ඒ කියන්නේ එලියෙන් එන එක පොඩි කාලේ ඉඳලාම Ben 10 කරපු එක, Spider-Man කරපු එක, Angry Birds ලා කරපු එක, Shooting Martin නේද අර බල්ලගෙනම. මම මේ බබාලා ආවම මම ඒගොල්ලන්ගේ ඇස් දිහා බලන් හිටියා. 50% විතර පාස්ට තිලක් ස්මාර්ට්ෆෝන් එක ගහන අය. ක්ලිනිකල් ෆීචර්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ ඇස් කලබල වෙනවා. ස්මාර්ට්ෆෝන් ගහන ළමයින්ව අඳුන ගන්න පුළුවන්. ඒ නිසා මං අම්මලාගෙන් තාත්තලාගෙන් බැගෑපත් ඉල්ලනවා මේක කරන්න එපා ප්ලීස්. මොකද ළමයාට අවුරුදු 13 වෙනකොට ආර්ලු බූර්ලු නම් වෙලා තිබෙන්නේ මොලේ ඔක්කොම ඒ පත සංස්කරණය වෙනවා 50% දක්වා අඩු වෙනවා. ඉතින් ඔබගේ දරුවගේ මොලේ දියුණු කරන්න පුළුවන් අවුරුදු 14 13 වෙනකම් විතරයි. පොඩ්ඩක් ඒකට ඡන්දයක් දාමුද? ඒකෙන් තමයි අපි ජීවිත කාලයක් වැඩ කරන්නේ. Got the point? ඉතින් ළමයා අතැඟිලි පාදැඟිලි බිම ගගහා ඇවිදින තරමට සෙල්ලම් කරන තරමට තමයි මොලේ දියුණු වෙන්නේ. ඩිජිටල් තිරේ ගැහුව දැම්ම ගමන් එයා ඉඳගෙන බලන් ඉන්නවා තිරේ ස්මාර්ට් කොල්ලා ස්ටුපිඩ්. ඒකයි වෙන්නේ. ඒක අතිශෝක්තියක් නෙමෙයි ඒකයි වෙන්නේ. ඒ නිසා ඕක කරන්න එපා. ඉතින් මොකද උනේ? යේසුස් වහන්සේ කිව්වා පියාණන් වහන්සේගේ වැඩ කරන්න ඕන. අපි ආඥා කරමුද ටිකක් අපේ අවුරුදු 12 ළමයි ගැන. අපි එකට කියමු ස්වාමින් වහන්සේ මගේ ළමයා අවුරුදු 13 හරහා යන විට දිව්‍ය විශිෂ්ටයෙක් ප්‍රබුද්ධ පුද්ගලයෙක් පාඩමට දක්ෂ යථා කාලෙදී එන්ජිනියර් කෙනෙක් වෙන්න ඩොක්ටර් කෙනෙක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ආකිටෙක්ට් කෙනෙක් වෙන්න ජජ් කෙනෙක් වෙන්න ගෘහණියක් වෙන්න නර්ස් කෙනෙක් වෙන්න මේ වෘත්තිවලට මගේ ළමයා පුහුණු කරන්න. තව එක පාඩමක් කියන්න ඕන ඔබගේ ළමයා O level හොඳට කරේ නැත්නම් A level කරන්න බැරි නම් NVQ ආයතනයකට ගෙනියන්න. O level ඉවරන ගමන් ඉස්කෝලේට එනවා සෙමිනා කරන්න. අද සල්ලි බැන්දොත් 25% ඩිස්කවුන්ට් එකක් අද 50000ක් බඳින්න. එහෙම කරපු අම්මලා තාත්තලා තොස්වන්න. වැඩේ මෝඩයි. ලංකාවේ රජය කරපු හොඳම දේ තමයි පසුගිය අවුරුදු 20 තුල NVQ වැඩසටහන පටන් ගත්තේ ප්‍රොෆෙසර් දායන්ත විජේසේකර. එයා ක්‍රිස්තු භක්තිකයෙක්. ක්‍රිස්තුස් වහන්සේ දන්න කෙනෙක්. එයා බොහොම ප්‍රවේශමෙන් මේ වැඩසටහන කරලා තිබෙනවා. ඔබගේ ළඟම තියෙන NVQ ආයතනය VTA Vocational Training Authority එකට ළමයාව එක්කගෙන ගියොත් O level ඉවරුන ගමන් ගන්න පුළුවන්. A level භාගයක් කරලා ළමයා කියනවා නම් මට A level කරන්න බැහැ අම්මේ VTA එකට එක්කගෙන යන්න. එහෙම නැත්නම් A level කරා විශ්වවිද්‍යාලයකට යන්න බැරුණා. කරුණාකරලා සල්ලි ගෙවලා උගන්වන්න අවශ්‍ය නැත. NVQ ආයතනයේ courses 80ක් නොමිලේ. වැඩිම සමහර courses තියෙනවා 50000ක් 60000ක් ගෙවන්න වෙනවා. එච්චරයි. මොකද ඒකේ බාහිර lecturers එන නිසා ඒගොල්ලන්ගේ කුලිය. ඉතින් අපි දැන් අද පාඩම ඉවර කරන්න ඕන. මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මාස්. නමුත් උන්වහන්සේ වුන්ට කීම වුන් තේරුම් ගත්තේ නැත. උන්වහන්සේගේ මෑණියෝ මේ කීම් සියල්ල සිතේ තබා ගත්තා. යේසුස් වහන්සේ 2:52 ප්‍රඥාවෙන් හා උසමහතින් දැන් වහන්සේගේත් මනුෂ්‍යයන්ගේත් කරුණාවෙහි වැඩුණුසේක. තව එක පදමාලාවක් ලූක් තුමාගේ සුභ ආරංචියේ යොහාන් අවගාහක යොහාන් එලිසබෙත් සහ සෙකරියස්ගේ එකම දරුවා. ඒගොල්ලෝ මහලු කාලයේ ලැබුණු දරුවා ගැන දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍යය 76. එසේය දරුව මේක ඔබගේ දරුවා ගැනත් ඇත්තක් වේවා. ලූක් 1:76. එසේය දරුව නුඹ මහෝත්තමයන්ගේ අනාගත වක්තෘයයි කියන ලබන්නේ. ඉතින් අපි හිතන්නේ අපේ දරුවෝ ලෝකෙට ගෙන යනවා සුබ වදන්.
ඔවුන් ලෝකෙට අනාගත වාක්‍යයක් වෙනවා. ඒ කියන්නේ අපේ දරුවගේ විශිෂ්ටත්වය, විනීත භාවය, දිව්‍ය ප්‍රඥාව, දිව්‍ය ප්‍රසාදය දැක්කම අපේ ළමයි ප්‍රොෆෙටික් සයින් එකක් වෙනවා. ආමෙන් කීමද? අපේ ළමයින්ගේ දිව්‍ය විශිෂ්ටත්වය යන හැමතැන පේන්න පටන් ගන්නවා. අපේ ළමයි ශිෂ්‍ය නායකයෝ වෙනවා. අපේ ළමයි ඉස්කෝලේ ශිෂ්‍ය නායක ප්‍රධානියා වෙනවා. ආමෙන් කීමද? අපේ ළමයි ගිය තැන බබලනවා, දිදුලනවා. ඒකයි කියලා තියෙන්නේ. ඔවුන් හැමෝටම පෙනෙන සංඥාවක් වෙනවා, ලකුණක් වෙනවා අපේ ළමයි. මක්නිසාද නුඹ ස්වාමින් වහන්සේගේ මාර්ගය පිළිල කරන්ට එනම් අපේ දෙවියන් වහන්සේගේ දාබරකම කරුණකොටගෙන උන්වහන්සේගේ සෙනගට පව් කමාවීමෙන් ලැබෙන ගැලවීම දන්වන්ට ළමයි පවා. ඒක මෙහෙමයි වෙන්නේ. අවුරුදු 8 ළමයා තමන්ගේ යාළුවන්ට ගැලවීම කියා දිය යුතුයි. සභාව රැස්වීම් ලෑස්ති කර යුතුයි. ඉවෙන්ට්ස් ලෑස්ති කර යුතුයි. අවුරුදු 8 ළමයි අවුරුදු 8 ළමයින්ට සාක්ෂි කියනවා. අවුරුදු 12 ළමයි අවුරුදු 12 ළමයින්ට සාක්ෂි කියනවා. අවුරුදු 13 පහුණාට පස්සේ ඒගොල්ලෝ ඇහුම්කන් දෙන්නේ දෙමව්පියන්ට නෙවෙයි. ඒගොල්ලෝ ඇහුම්කන් දෙන්නේ ඒගොල්ලන්ගේ පියර්ස්ලට, සමකාලීන අයට. ඒ නිසා තාත්තේ කරුණා කරලා හැමදාම තීරණයක් ගන්න. මගේ පුතා එක්ක දුව එක්ක මම මොනවද කරන්නේ? අම්මා සීමාව තුල දෛනිකව සුරක්ෂිත කරයි. සීමාව වැරදුනොත් හෝ සීමාව විශාල කරන්න අවශ්‍ය නම් ඒකට තාත්තා මැදිහත් විය යුතුයි. තාත්තා තමයි ඊළඟ පියවර, ඊළඟ පිම්ම දෙන්නේ. අම්මා සමග හොඳින් බැඳුණු ළමයාගේ අභ්‍යන්තර ජීවිතය සුරක්ෂිත වෙනවා. තාත්තා සමග හොඳින් බැඳුණු ළමයා බාහිර ලෝකෙට අභියෝගවලට මුහුණ දෙන්න පුරුදු වෙනවා. තාත්තා සමග කිට්ටු සම්බන්ධකමක් තාත්තා තියාගත්තේ නැත්නම් ළමයා බාහිර ලෝකයේ ඉදිරියේ පරදිනවා, පසුබානවා. තාත්තලාට මේක තීරණ අනාතවනන්න ඕන. මේක අම්මට බාර දීලා හරියන්නේ නැහැ. විශේෂයෙන්ම ළමයා වැරදුමක් වුණාම ගෙදර ආවම හිටගෙන කෑ ගහලා හරියන්නේ නැහැ. පුතා එක්ක ඉඳ ගන්න ඕන. දුව එක්ක ඉඳ ගන්න ඕන. දුව වෙනුවෙන් පුතා වෙනුවෙන් ඔබගේ ජීවිතය දෙන්න ඕන වරද හරි ගස්සන්න. හිටගෙන කෑ ගහලා වරද හරි ගස්සපු කාලේ ඉවරයි. ආශිර්වාදය කියන්නේ දිව්‍ය ආශිර්වාදය කියන්නේ උප්පත්ති 1:28 ආශිර්වාද කොට ඵල දැරීම, ගුණණය වීම, දුන් කොටස පිරවීම, එය හොඳින් දිගින් දිගට වර්ධනය කිරීම, බාහිරින් එන්නා වූ දේවල් කෙරෙහි ආධිපත්‍ය තබා ගැනීම. ඒ ළමයා දිව්‍ය කොටස පිරෙව්වේ නැත්තම් පිරුණු කලේදිය නොසැලේ. නොපිරුණු කලේදිය හයියෙන්ම සැලේ. ළමයට ෆ්‍රස්ට්‍රේෂන් එනවා, ડિප්‍රෙෂන් ගහනවා, මට වුණේ නෑ, ලෝකේ වැරදි, තාත්තා වැරදි, අම්මා වැරදි, රජේ වැරදි, යන්න ඕන වෙන රටකට. එහෙ ගියාම ඒ රට වැරදි. ඒ නිසා මේ අඥාන දෙයට එකඟ වෙන්න එපා. ලංකාවේ ඕන තරම් රැකියා තිබෙනවා. මට හම්බෙලා තියෙනවා මෙල්බන් නුවර අපේ ළමයි ගිහිල්ලා රස්තියාදු වෙනවා පාරේ. කාර් වල නිදාගන්නේ, අගුපිල් වල නිදාගන්නේ. ඔබේ ළමයාව NVQ එකට යොදවලා දෙවියන් වහන්සේගේ විශිෂ්ටත්වය ලබා දෙන්න. වේලහින් ඔවුන්ට ගැලවීම කියලා දෙන්න අවශ්‍යයි. ඔවුන් පල්ලියට ආවට මදි. අවුරුදු 12 වෙනකොට ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකෙක. ඒගොල්ලන්ට ඇහෙන්නේ ඩිජිටල් ලෝකේ, ඒගොල්ලන්ට ඇහෙන්නේ යාළුවෝ කියන දේවල්. ඉතින් ගොඩාක් සභාවල ළමයි අවුරුදු 14 පහ වෙනකොට කාගේ හරි ස්මාර්ට්ෆෝන් එක තමයි ඉන්නේ ඉරිද සභාවට ආවත්. ඒ නිසා ඒගොල්ලන්ට විශේෂ වැඩසටහන් අවශ්‍යයි. උන්වහන්සේට පෙරටුව යන්නේය. 1:78 ලූක්. ඒ දාබර කමෙත් අඳුරේද මරණ සෙහෙනේද සිටින්නන්ට එළිය දෙන පිණිස. මොකද්ද මගේ මාතෘකාව ළමයින්ට? අවුරුදු 8 ළමයින්ට සුභාරංචි කියා දීම. අවුරුදු 12 ළමයින්ට සුභාරංචිය කියා දීම. අවුරුදු 16 ළමයින්ට සුභාරංචි කියා දීම. අපි සුභාරංචිය කියා දුන්නේ නැත්නම් ලෝකය අපිව ආක්‍රමණය කරනවා. එම නිසා අපි ලෝකය ආක්‍රමණය කරන්න අවශ්‍යයි. ලෝකය අපිව ආක්‍රමණය කරන්න ඉස්සෙල්ලා අපි එකට ඡන්දයක් දාමුද පොඩ්ඩක්. මේක 24/7 වෙන්න ඕන. අපි උදේ නැගිටලා යන්නේ සුභාරංචිය කියා දෙන පිණිසයි.
දාබර කමෙත් අඳුරෙහිද මරණ සෙහෙනේද සිටින්නන්ට එළිය දෙන පිණිස අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිස ඉහලින් අරුණාලෝකය අප කරා පහළවන්නේය. දරුවා වැඩි ආත්මයෙන් ශක්තිමත්ව ඊශ්‍රායලට තමා ප්‍රකාශ වෙන දවස දක්වා අපි ආඥා කරමු.